2026 අවුරුද්දට ඔයාගෙම සුබ පැතුම් වීඩියෝ එකක් හදන්නේ කොහොමද කියලා තමයි අපි බලන්නේ. හරිම සරලව ෆෝන් එකෙන් විනාඩි කිහිපයක් ඇතුළත ටක් ගාලා හදාගන්නේ කොහොමද කියලා අපි බලමු. හරි. මුලින්ම Google app එක ඕපන් කරගන්න. ෆෝන් එකේ මේ පළවෙනියට හරි දෙවෙනියට හරි තියෙන ඇප් දෙකෙන් එකක් තමයි ඔයා ඕපන් කරගන්න ඕනේ. දැන් ටයිප් කරන්න yourmagiccell.blogspot. දැන් මුලින්ම තියෙන වෙබ්සයිට් එකට යන්න. මේ සයිට් එකෙන් ඔයාලට AI වීඩියෝ ජෙනරේට් කරන්න ප්‍රොම්ප්ට් අරගන්න පුළුවන්. හරි. අපි දැන් මේ එකක් ක්ලික් කරලා බලමු. මේ වගේ ගොඩක් ප්‍රොම්ප්ට් තියෙනවා. අපි එකක් ක්ලික් කරලා බලමු. ඒ වගේම මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේ සයිට් එකේ පොඩ්ඩක් පල්ලෙහාට යද්දී පොඩි වීඩියෝ එකක් හම්බෙනවා. මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ මෙන්න මේ වගේ වීඩියෝ එකක් තමයි හැදෙන්නේ මේ ප්‍රොම්ප්ට් එක භාවිතා කරලා. තව ටිකක් පහළට ගියාම අපිට හම්බෙනම ප්‍රොම්ප්ට් එක. මේ ප්‍රොම්ප්ට් එක ඇතුලේ නිල් පාටින් තියෙන කොටස් අපිට වෙනස් කරන්න පුළුවන්. අපි ඒක ඉස්සරහට කරලා බලමු. මේ පේජ් එකේ පහළටම යද්දී අපිට ලේසියෙන් මේ ප්‍රොම්ප්ට් එක කොපි කරගන්න පුළුවන් විදියට හදලා තියෙනවා බටන් එකක් දාලා. මෙන්න මේ බටන් එක ක්ලික් කරලා මේ ප්‍රොම්ප්ට් එක කොපි කරගමු. දැන් මෙතන උඩම තියෙන තිත් තුන ක්ලික් කරලා new tab කියන එක ක්ලික් කරන්න. හරි. දැන් අපි වීඩියෝ එක ජෙනරේට් කරන්න හදන්නේ Grok AI වලින්. අපි දැන් ඒක ටයිප් කරලා සර්ච් කරගමු. දැන් මෙතන උඩම තියෙන වෙබ්සයිට් එකට යන්න. ඔයා Grok AI එකට ලොග් වෙලා නැත්නම් මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ. ඔයාට උඩ දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් sign in and sign up තියෙනවා. ඔයා sign වෙලා නැත්නම් ඊමේල් එක password එක දීලා මේකට sign වෙන්න. ඔයාලට පේනවද උඩ වම් පැත්තේ හරහට ඉරි ටිකක් තියෙනවා. මෙන්න මෙතන ක්ලික් කරන්න. ක්ලික් කරාම එන ලිස්ට් එකෙන් images කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාලට තියෙන්නේ ඔයාලා කොපි කරගෙන ආපු ප්‍රොම්ප්ට් එක මෙතන පේස්ට් කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් වීඩියෝ එකේ දිග පළල වෙනස් කරන්න. ඒ වගේම මෙතන images කියන එක නැතුව වීඩියෝ කියන එක දෙන්නත් ඕනේ. ඊට පස්සේ කෙළවරේම තියෙන ඊතලයේ ක්ලික් කරන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ වීඩියෝ එක ජෙනරේට් වෙනවා. අපිට ඉතින් ඒක ජෙනරේට් වෙනකන් ටික වෙලාවක් ඉවසගෙන බලන් ඉන්න වෙනවා. බලන්නකෝ ඇදලා තියෙන වීඩියෝ එක කලින් තිබෙන වීඩියෝ එකට වඩා ටිකක් වෙනස් නේද? මං ආයෙත් ඒ ප්‍රොම්ප්ට් එකම රන් කරනවා. අපි බලමු ඊළඟට හැදෙන වීඩියෝ එක මොන වගේ වේවිද කියලා. කලින් හැදුණු වීඩියෝ එකට වඩා චුට්ටක් වෙනස් නේද ඒකත්?
එකම ප්‍රොම්ප්ට් එක අපි රන් කළත් ජෙනරේට් වෙන වීඩියෝ එක පොඩ්ඩ වෙනස් වෙන්න පුළුවන්. බලන්න උඩම තියෙන එකතු කිරීමේ ලකුණයි 33යි අතර තියෙනවා ඉලක්කම්. මෙන්න මේ ඉලක්කම් ක්ලික් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. හරි. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ඔයා ඕපන් කරලා තියෙන ටැබ්. මේ ටැබ් වලින් ඔයාට ඕන එක සිලෙක්ට් කරන්න. මම මේ විදිහට යන්නේ ප්‍රොම්ප්ට් තියෙන වෙබ්සයිට් එකට. ඒ කියන්නේ Your Magic Cell කියන වෙබ්සයිට් එකට. හරි. දැන් අපි මේ ප්‍රොම්ප්ට් එකේ මේ නිල් පාටින් තියෙන දේවල් ටික වෙනස් කරලා බලමු. අපි මුලින්ම බලමු මොකද්ද මේ නිල් පාටින් තියෙන්නේ කියලා. නිල් පාටින් තියෙන්නේ වීඩියෝ එකේ ටයිප් වෙන්න ඕනේ වචන ටික. හරි. අපි අහපව් Grok AI එකට ඇවිල්ලා ප්‍රොම්ප්ට් එක පේස්ට් කරමු. ඊට පස්සේ ප්‍රොම්ප්ට් එකේ අර තද නිල් පාටින් තිබුණු කොටස් ටික අපි වෙනස් කරමු. ඔයාලා කැමති එකක් දෙන්න දෙන්න. happy කියන වචනේ අකුරු වැරදියට තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. ප්‍රොම්ප්ට් එක ආපහු පේස්ට් කරලා ප්‍රොම්ප්ට් එකේ යටටම ගිහින් do not change letters කියලා ටයිප් කරලා රන් කරන්න. බලන්න දැන් හරියට ඇවිල්ලා තියෙනවා. ඔයාට පුළුවන් මේ වීඩියෝ එකටම ඔයාට තව මේ වීඩියෝ එකට ඕනි කරන දේවල් ඇඩ් කරන්න. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. මං කියනවා මෙයාට මේ වීඩියෝ එකට ඇඩ් කරන්න කියලා මල්. අපි බලමු මෙයා මොන විදිහට අපිට ඒක ජෙනරේට් කරලා දෙවිද කියලා. හරි මේ වගේ ලස්සනට අපිට ජෙනරේට් කරලා තියෙනවා මලුත් ඇඩ් කරලා. හරි මේ වගේ ඔයාලට පුළුවන් Your Magic Cell කියන වෙබ්සයිට් එකේ තියෙන ප්‍රොම්ප්ට් එඩිට් කරලා අරගන්න, වෙනස් කරලා අරගන්න. ඒ වගේම අපි දැන් බලමු ඔයාගෙම ප්‍රොම්ප්ට් එකක් ලියන්නේ කොහොමද? ලස්සන වීඩියෝ එකක් ඔයාගෙම ලස්සන වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. අපි දැන් ඊළඟට භාවිතා කරන්නේ ප්‍රොම්ප්ට් එක හදාගන්න ChatGPT කියන වෙබ්සයිට් එක. ඔයා කැමති නම් ඔයාට ඕයි නම් මේ වෙබ්සයිට් එකට ලොග් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලොග් වෙන්න ඕනේ නැහැ. දැන් මම මෙතන ටයිප් කරන්න හදන ප්‍රොම්ප්ට් එක Your Magic Cell වෙබ්සයිට් එකේ තියෙනවා. ඔයාට පුළුවන් එතනින් අරගෙන එන්න. ඒක තමයි මේන් ප්‍රොම්ප්ට් එක. එතනින් කොපි කරලා පේස්ට් කරගන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ ප්‍රොම්ප්ට් එකේ include කියලා තියෙනවා. අන්න ඒක යටතේ ඔයාට මේ ප්‍රොම්ප්ට් එකට කියන්නේ වීඩියෝ එකට එන්න ඕනේ දේවල් ටික ටයිප් කරන්න. ඒ වගේම තමයි ඔයාට මේ වීඩියෝ එකට මොනවා හරි එන්න ඕනි නැත්නම් ඒ ටික මේ not include කියන තැන ටයිප් කරන්න. ටයිප් කරනකොට හොඳටම ඉංග්‍රීසි දැනගෙන ඉන්න ඕනේ නැහැ. ඔයා දන්න සරල ඉංග්‍රීසි වලින් මෙතන ටයිප් කරාම ඇති. ඒ වගේම මතක් කරලා not include කියන තැන do not change letters කියන එකක් දාන්න. එතකොට letters අපි ටයිප් කරන letters වෙනස් වෙන්නේ නැතුව ඒවි. ඒ කියන්නේ අපි වීඩියෝ එකේ අපිට පෙන්වන්න කියන අපි සුබ පැතුම වෙනස් වෙන්නේ නැතුව ඒවි. ඒ වගේම අපේ සුබ පැතුම දානකොට
ඇඩ් කියන වචනේ දාලා අපි කියන්නේ 66 99 කියලා. ඉන්වර්ටඩ් කමා ඇතුලේ ඔයාගේ ටෙස්ට් එක ඔයා ඒ ටයිප් කරන්න කියලා කියන ටෙස්ට් එක ඒක ඇතුලේ දාන්න. ඊට පස්සේ රන් කරන්න. හරි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රොම්ප්ට් එක. මේ ප්‍රොම්ප්ට් එක තමයි අපි Grok AI එකට ගිහිල්ලා වීඩියෝ එකක් හදන්න භාවිතා කරන්නේ. හරි අපි දැන් මෙතන මේ තියෙන ප්‍රොම්ප්ට් එක කොපි කරගමු. හරි දැන් අපි හදාගත්ත ප්‍රොම්ප්ට් එක Grok AI කියන වෙබ්සයිට් එකට ඇවිල්ලා පේස්ට් කරලා අපි බලමු මොන වගේ වීඩියෝ එකක් ජෙනරේට් වෙයිද කියලා. හරි මේ විදිහට ඔයාගේම ප්‍රොම්ප්ට් එකකින් ඔයාගේම වීඩියෝ එකක් හදන්න පුළුවන්. මෙතන පහළ දකුණු පැත්තේ ඔයාලට පේනවා නේද උඩට පල්ලෙහාට ඊතල දෙකක් තියෙනවා. මේකේ පල්ලෙහා ඊතලේ ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ වගේ තවත් AI tools ඔයාගේ ෆෝන් එකෙන් භාවිතා කරන විදිහ දැනගන්න කැමති නම් අපිව subscribe කරලා ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට එන්න අපේ bell icon එක ක්ලික් කරලා තියාගන්න. ඒ වගේම තමයි ඔයාලා මොකක් හරි AI tool එකක් ගැන දැනගන්න ආසාවෙන් ඉන්නවනම් ඒක පල්ලෙහා කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මොකක් හරි prompt එකක් ඔයාට ඕනේ නම් ඒකත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් ඔයාගේම prompt එකකින් ඔයාගේම වීඩියෝ එකක් හදලා ඒ වීඩියෝ එක හැමෝටම බලන්න අපේ FB group එකට දාන්න. එහෙනම් ඔයාලා මැජික් සෙල් එක එකතු වෙලා ඉන්න ෆෝන් එකෙන් ස්මාර්ට් විදිහට වැඩ කරන්න.